සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ඉන්දියා ක්‍රිකට් පිටියේ වේගයෙන් මිදියට ආපු බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් දක්ෂතා සහ නායකත්වයෙන් පිරිපුන් ක්‍රීඩකයෙක් ගැන. ඔහු තමයි ශ්‍රේයාස් අයියර්. ඔහුගේ ජීවිත කතාව හරිම ආශාවාදජනකයි. අපි බලමු මේ තරුණ ක්‍රීඩකයා ලෝකයේ ඉදිරියට කොහොමද කියලා. channel එකත් subscribe කරලම එකතු වෙන්න. ශ්‍රේයාස් සන්තෝෂ් අයියර් උපදින්නේ 1994 දෙසැම්බර් 6 වෙනිදා. ඒ මුම්බයි නගරයේදී ඔහුගේ පියා සන්තෝෂ් අයියර් ව්‍යාපාරිකයෙක්. මව රෝහිණී අයියර්. ශ්‍රේයාස් පුංචි කාලේ ඉඳලම ක්‍රිකට් වලට පිස්සෙම වගේ ආස කළා. හරිම දක්ෂ දරුවෙක් වගේම තාත්තත් නිතරම මේ පුංචි කොල්ලට ක්‍රිකට් පුරුදු කරන්න අමතක කළේ නැහැ. වයස අවුරුදු 4ක් වගේ පුංචි කාලේ ඉඳන්ම තාත්තා ශ්‍රේයාස්ට ප්ලාස්ටික් බෝලයකින් පිතිකරණය පුරුදු කරා. වයස අවුරුදු 11 දී තාත්තා ඔහුව ක්‍රිකට් සමාජයකට ඇතුළත් කරනවා. හැබැයි මේ ගමන තරම් නිසුනේ නැහැ. 2009 වර්ෂයේදී ශ්‍රේයාස්ගේ ක්‍රීඩා දිවිය අමාරුම කාලයක් වුණා. ඔහුට හොඳින් ක්‍රීඩා කරන්න බැරි වෙනවා. ඒ වගේම කණ්ඩායම් වලට තේරීමේදී ඔහු නැවත නැවතත් ප්‍රතික්ෂේප වෙනවා. මේ නිසා ඔහු දැඩි මානසික පීඩනයක් ලක් වෙනවා. ඔහුගේ මේ වෙලාවේ ලොකුම ශක්තිය වෙන්නේ ඔහුගේ පියා. ඔහු කොතරම් මානසික වැටිලා කියනවනම් ඔහුගේ පියා ඔහුව මානසික වෛද්‍යවරයෙක් වෙතට යොමු කිරීමන තරම් එයා දරුණු වෙලා තිබුණා. නෝ වෛද්‍යවරුගේ සහයත් අරගෙන ඔහු නැවත ක්‍රිකට් පිටියට එන්න තීරණය කරනවා. වයස අවුරුදු 18 දී ප්‍රවීන් අම්රේ වගේ දක්ෂ පුහුණුවරුවෙක් ශ්‍රේයාස්ගේ දක්ෂතා හඳුනාගෙන ඔහුව පුහුණු කරන්න පටන් ගන්නවා. මේ කාලේ ශ්‍රේයාස්ගේ යාළුවෝට කිව්වේ තරුණ විරු කියලා. ඒකට හේතුව වුණේ ඔහුගේ පිතිකරණ විලාසයේ විරින්ද ශ්‍රේවර්ගී පිතිකරණ විලාසයට සමාන නිසා. 2014 අවුරුද්ද ශ්‍රේයාස්ගේ ජීවිතයේ හරිම ලක්ෂයක් වුණා. ඔහු අවුරුදු 19 පාල ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා. ඒදී පිට ආදර්ශතක 5ක් වාර්තා කරමින් හැමෝගෙම අවධානය දිනා ගන්නවා. ඊට පස්සේ මුම්බයි කණ්ඩායම වෙනුවෙන් රංජි කුසලානයට පිවිසෙනවා. ඔහුගේ පළමු රංජි වාරයේදීම ලකුණු 809ක් ලබා ගත්තා. 2015 16 රංජි කුසලානයේදී ලකුණු 1321ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා බවටත් ඔහු පත් වෙනවා. මේ දස්කම් නිසා ඔහුට ජාත්‍යන්තර පිවිසුම ලැබුණා. 2017 නොවැම්බර් මාසයේදී නව ශ්‍රීලන්තයේ ඉන්දියා ජාත්‍යන්තර T20 තරග දිවිය ආරම්භ කළ ඔහු පසු එක් දින හා ටෙස්ට් පරම් දිලා ගැනීමට සමත් වුණා. ශ්‍රේයාස් අයියර් කියන්නේ IPL තරගාවලියේදී විශේෂ නායකයෙක්. 2015 වෙනිදාදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට ඔහු මිලදී ගන්නවා. ඒ වසරේදී ඔහු ඉමේජින් ප්ලේයර් ඔෆ් ද ඉයර් වුණා. 2018 දී ඔහු දිල්ලි කණ්ඩායමේ නායකයෙක් බවට පත් වුණා. 2020 දී දිල්ලි කණ්ඩායම ඔවුන්ගේ පළමු IPL අවසන් මහා තරගයට අරගෙන යාමට මෙන්න මේ ශ්‍රේෂ්ඨ නායකයාට හැකි වුණා. ජාත්‍යන්තර පිටියේ තු දස්කම් බෑ. 2021 නොවැම්බර් මාසයේදී නව ශ්‍රීලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයේ සතයක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. 2023 දින ලෝක කුසලානයේදී ඔහු නව ශ්‍රීලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී සතයක් රැස් කරමින් සිය දක්ෂතාව පෙන්වුවා. 2022 IPL තරග වෙනදේසේදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔහුව මිලදීගෙන ඔහු නායකයා ලෙස පත් කළා. ඔහුගේ නායකත්වයේ යටතේ KKR කණ්ඩායම 2024 දී IPL ශූරතාවය දිනාගත්තා. මේ ජයග්‍රහණ ඔහුව ඔහුගේ නායකත්වයේ සාර්ථකත්වයේ පිළිබඳව ඔකරම කියාපෑවා. 2025 IPL වෙනදේසේදී පංජාබ් කිංස් කණ්ඩායම ඔහුව රුපියල් කෝටි 26.7 පැනි ඉහළ මිලකට මිලදී ගත්තා. ඒ IPL ඉතිහාසයේ දෙවන මිල අධිකම ක්‍රීඩකයා බවට පත් වෙමින්. ඔහු දැනට පංජාබ් කිංස් කණ්ඩායමේ නායකත්වය දරන අතර 2025 දී ඔවුන්ව අවසන් මහා තරගයට රැගෙන ගොස් ඇත. නායකයෙකු ලෙස වැඩිම 6 පහරවල් එල්ල කිරීමේ විරාත් කෝහ්ලිගේ සතුව තිබු වාර්තාව දැන් තියෙන්නේ ශ්‍රේයාස් අයියර් නමට. ක්‍රිකට් පිටියෙන් පිටදී ශ්‍රේයාස් සාමාන්‍ය තරුණයෙක් වගේ ජීවත් වෙනවා. ඔහු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. මුම්බායි සුඛෝපභෝගී නිවසක ජීවත් වෙන ඔහු බෙන්ස්, ලැම්බෝගිනි, අවුඩි වගේ වැනි සුඛෝපභෝගී මෝටර රථ එකතුවක් තිබෙනවා. ඔහු සපත්තු එකතු කරන්නත් හරි මාස්ටර්. ශ්‍රේයාස් අයියර් කියන්නේ ක්‍රිකට් වලට පමණක් නෙවෙයි ජීවිතයටත් ආදර්ශයක් දෙන චරිතයක්. අභියෝගමදී නැගී යන ඔහු නොසැලෙන අධිෂ්ඨානයකින් සහ දක්ෂතාවයකින් තමන්ගේ සීන සැබෑ කරගත්තා. ඔහුගේ ගමන තවත් බොහෝ දුරක් යන බවට කිසිම සැකයක් නැහැ. ඉතින් මෙන්න මේකයි ශ්‍රේයාස් අයියර්ගේ කතාව. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. channel එකත් subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. එහෙනම් ඔබට ජය.